සුබම සුබ දවසක් වේවා ආදරණීය යාළුවනේ ඔයාලව සාදරයෙන් පිළිගන්නවා SL Brain Academy YouTube නාලිකාවට. අලුත් දැනුම එකතු කරගන්න තියනු දැනුම මැනගන්න කැමති ඔයාලා වෙනුවෙන්ම අරගෙන ආවා සාමාන්‍ය දැනීම ප්‍රශ්නාවලිය. යාළුවනේ ඔයාලට සාමාන්‍ය දැනීම ප්‍රශ්න 20ක් ලැබෙනවා. එක ප්‍රශ්නයකට හරි පිළිතුර ලබා දෙන්න තප්පර 7ක් ලැබෙනවා. එක ප්‍රශ්නයකට ලකුණු 5 බැගින් ප්‍රශ්න 20ටම ලකුණු 100ක් ලැබෙනවා. වීඩියෝ එක අවසානයට ඔයාලට කරන්න තියෙන්නේ ගත්ත ලකුණු ගාන කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් වැඩි කතා බහ නැතුව අපි යමු වීඩියෝ එකට. මෙන්න ඔයාලට ලැබෙන පළවෙනි ප්‍රශ්නය. ලංකාව එක්සේ සත් කළ පළමු රජු වන්නේ A. පණ්ඩුකාභය රජු, B. එලාර රජු, C. දුටුගැමුණු රජු. පිළිතුර C. දුටුගැමුණු රජු. ඔයාලට ලැබෙන දෙවැනි ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ දිගම ගඟ කුමක්ද? A. මහවැලි ගඟ, B. කළු ගඟ, C. කැලණි ගඟ. පිළිතුර A. මහවැලි ගඟ. තුන්වෙනි ප්‍රශ්නය. ලෝකයේ දිගම ගඟ කුමක්ද? A. ගංගා ගඟ, B. නයිල් ගඟ, C. ඇමසන් ගඟ. පිළිතුර B. නයිල් ගඟ. කොග්ගල ප්‍රාඥයා ලෙස හඳුන්වන්නේ A. මාටින් වික්‍රමසිංහ, B. හෙන්රි ජයසේන, C. ආනන්ද සමරකෝන්. පිළිතුර A. මාටින් වික්‍රමසිංහ. ප්‍රංශ විප්ලවය සිදු වූ වර්ෂය කුමක්ද? A. 1898, B. 1789, C. 1755. පිළිතුර B. 1789. මනෝවිද්‍යාවේ පියා කවුරුන්ද? A. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්, B. බෙඩ්නි පවල් සාමි, C. ඒබ්‍රහම් ලින්කන්. පිළිතුර A. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්. කදම්බ නදී නමින් හැඳින් වූ ගංගාව දැන් හඳුන්වන නම? A. බෙන්තර ගඟ, B. කළු ගඟ, C. මල්වතු ඔය. පිළිතුර C. මල්වතු ඔය. සාක් සංවිධානය ආරම්භ වූයේ 1990, 1987, 1985. පිළිතුර C. 1985. ලොව විශාලතම රට වන්නේ A. ඇමරිකාව, B. රුසියාව, C. චීනය. පිළිතුර B. රුසියාව. මෙන්න ඔයාලට ලැබෙන 10 වෙනි ප්‍රශ්නය. ජපානයේ පාර්ලිමේන්තුව හැඳින්වෙන නම? A. පාර්ලිමේන්තුව, B. දවල මන්දිරය, C. ඩයට්. පිළිතුර C. ඩයට්. මුදල් ඒකකය ලෙස ඩොලර් භාවිතා නොකරන රටක් වන්නේ? A. ඔස්ට්‍රේලියාව, B. ඇමරිකාව, C. බ්‍රිතාන්‍ය. පිළිතුර C. බ්‍රිතාන්‍ය. ජගත් මිහිතල දිනය කවදාද? A. අප්‍රේල් 22, B. මාර්තු 5, C. අගෝස්තු 8. පිළිතුර A. අප්‍රේල් 22. බොරලුගොඩ සිංහා යන විරුදාවලිය ලැබුවේ A. එන්.එම්. පෙරේර, B. ඩී.එස්. සේනානායක, C. පිලිප් ගුණවර්ධන. පිළිතුර C. පිලිප් ගුණවර්ධන. ටෙලිෆෝනය සොයාගත්තේ කවුරුන්ද? A. ඇලෙක්සන්ඩර් ග්‍රැහැම් බෙල්, B. ජෝන් ලොගී බෙයාට්, C. ගුග්ලි මාකෝනි.
පිළිතුර A ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල්. යකඩ ගැහැනිය ලෙස හඳුන්වන්නේ A මාරකියවුරි, B ලිලි ඔලිවියා, C මාග්‍රට් තැචර්. පිළිතුර C මාග්‍රට් තැචර්. සින්ටෝ ආගම ප්‍රචලිත රට A ජපානය, B චීනය, C තායිවානය. පිළිතුර A ජපානය. ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය A බෝගස, B නාගස, C කොස්ගස. පිළිතුර B නාගස. පොල් ත්‍රිකෝණයට අයත් ප්‍රදේශයක් නොවන්නේ A කුරුණෑගල, B අනුරාධපුරය, C පුත්තලම. පිළිතුර B අනුරාධපුරය. ඇමරිකන් කළු ජාතීන්ගේ ව්‍යාපාරයේ ආරම්භකයා A ඒබ්‍රහම් ලින්කන්, B ජෝර්ජ් වොෂින්ටන්, C මාටින් ලූතර් කිං. පිළිතුර C මාටින් ලූතර් කිං. මෙන්න ඔයාලට ලැබෙන අවසාන ප්‍රශ්නය. අතීතයේ බුරුමය ලෙස හැඳින් වූ රට A මියන්මාරය, B තායිලන්තය, C තායිවානය. පිළිතුර A මියන්මාරය. ඔන්න ඔයාලා දැන් ප්‍රශ්න 20ටම පිළිතුරු ලබා දුන්නා. ඔයා දුන්න හරි උත්තර ගානට ගත්ත ලකුණු ගාන යටින් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එකට ලයික් එකක් දාගෙන ඔයාලගේ අදහසුත් කමෙන්ට් කරගෙන යන්න. අපිව තවම සබස්ක්‍රයිබ් කරලා නැත්නම් අපිව සබස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ඕල් දාලා දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. තවත් මේ වගේම වීඩියෝ එකකින් හම්බෙනකම් මම ගිහින් එන්නම්. ඔයාලට සුබම සුබ දවසක් වේවා.